හාමුදුරුවනේ දුරුතු පෝය අපිට වැදගත් වෙන්නේ ඇයි? බුදුන් වහන්සේ පළවෙනි වතාවට අපේ රටට වැඩම කරේ දුරුතු පෝය දිනයක. බුද්ධත්වයෙන් 9 වෙනි මස දුරුතුපුර 15ක පොහෝ දිනක බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ සිටි දහසක් වූ තුම්බෑ ජටිලයන් පිරිස දමනය කරලා ඉන්පසුව අපේ රටට වැඩම කරේ මහානාග වනයට. එදින මහානාග වනෝද්‍යානයේ යක්ෂ සහ නාග ගෝත්‍රිකයන්ගේ මහා සමුළුවක් පැවතුණා. මේ ගෝත්‍රික පිරිස කාලයක් තිස්සේ අසමගියෙන් තමයි ඉඳියේ. ඉතින් මේ දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවති අසමගිය දුරු කිරීම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේහි ප්‍රධාන අරමුණ වුණා. ඉතින් මේ යුද්ධය නවතා සංසුන් වූ පිරිසට බුදුහිමියෝ දම් දෙසුවා. මෙම අවස්ථාවේ ධර්ම ශ්‍රවණයට සුමන සමන් දිව්‍ය රාජයා ප්‍රදාන දිව්‍ය සමූහයාද රැස්ව සිටියා. බුදුන් වහන්සේගෙන් ධර්මය අසා සෝවාන් ඵලයට පැමිණි සුමන සමන් දිව්‍ය රාජයා වැඳුම් පිදුම් කරන්නට බුදුහිමියන්ගෙන් පූජනීය වස්තුවක් ඉල්ලා සිටියා. බුදුහිමියන් හිස පිරිමැද කේශ ධාතු මිටක් සුමන සමන් දිව්‍ය රාජයන් අත තැබුවා. මේ කේශ ධාතු පිළිගත් සුමන සමන් දෙවියන් රන් කට්ටුවක බහ එතන සත්‍රියන් උස ඉඳුරිල් මිනි වෙහෙරක් ඉදි කළා. බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ පසු ඉදි කළ ප්‍රථම ස්තූපය වන්නේ මේ මහියංගන මහා සෑයයි. බිම්බිසාර මහරජතුමා ප්‍රථම ආරාම පූජාව වන වේළුවනාරාමය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට පූජා කරේද දුරුතු පොහොය දිනයකයි. ඒ වගේම මියගිය ඥාති ප්‍රේතයන්ට තිරෝකුඩ්ඩ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය ආරම්භ වූයේද දුරුතු මාසයේදී කියලා සඳහන් වෙනවා. දැන් පුතාට තේරුණා නේද දුරුතු පොහොයේ ඇති වැදගත්කම? එහෙමයි හාමුදුරුවනේ.